යදාව කොහෙද ගෝල් පේස් එකට ගාලු මෝදුර මොනවද කියන කතා කරන්නේ බං මොනවද කතාව අපි කතා කරන්න ඕනේ මෙතන මේ සිද්ධ වෙන යාචකයින්ගේ වැඩි වීම ගැන. ඉතින් මෙතන බලන් ඉන්නකොට මෙතන කපල් ඉන්නවනේ. ඔව්. දැන් මෙතන කපල් මේ ඉඳගෙන ඉන්නකොට ඔව්. එනවා මේ මොනවාද එක එක විකුණන කට්ටිය. ඇවිල්ලා මූණ ඉස්සරහින් හිට ගන්න කෙලින්. ඔව් 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 ඔව්. සුබිරේද? කෙලින්ම මූණ ඉස්සරහින් හිට ගන්න. මූණ ඉස්සරහින් හිටගෙන මේ ඉල්ලනවා සල්ලි ඉල්ලනවා විකුණන්න හදනවා එක එක දේවල් කාඩ් අර කැම්පස් එකේ ළමයි කියලා තමයි ගොඩක් ඉන්න දැක්ක නේද හිටියා නෑ කැම්පස් එකේ ළමයිට අමතරව මම අර සාත්තර කියන වගේ ටයිප් එකේ ඇවිල්ලා කැම්පස් එකේ ළමයි කියාගත්ත සෙට් එකක් ඇවිල්ලා දැක්කද අර එක එක වෙනවක් නෑ කිසිම කැම්පස් එකේ අනිත් එක අර තව මොනවාද මේ අමුතු සීන් එකක් තියෙනවා මේ කියන්නේ අපිට කාඩ් එකක් කරන් ඇවිල්ලා එනවා කැම්පස් වල තමයි කැම්පස් වල අර ඒකේකට ගහපු කාඩ් කියලා ඉතින් මෙතනත් කියන්න දෙන්නේ ජීවිත පිරිසක් ජීවිතේ විඳිනවා පොඩි පිරිසයි අද බාස්පතින්ද වැඩ ඇරලා ආපු කට්ටිය ඉන්නවා ඉස්සෝඩයක් කාලා අපිට කියන්න බෑ අපි දැන් ඉස්සෝඩයක් කෑවා ඉස්සෝඩේ වැඩක් නැහැ කරා ඉස්සෝඩයක් 150යිද 100යි ටූඩි ඉස්සෝඩය 100යි රොටියක් 150යි එතකොට ඉස්සෝඩේ එකක් පිල් නිකන් පුස්කාලා වගේ පුස්රායි එකක් නෙමෙයි ඒක දෙකම පුස්කාලා තියෙන්නේ නැති මොකද එකක් හොඳට බැදුනා අනිත් එක හොඳට බැදුන්නේ නැහැ ඒකින්ද අපිට එකක් පුස්කාලා හම්බුනේ බලන්න වාර ලස්සනයි මේ හවුද ලස්සනයි ඔය බලන්න ඔයාලට පේන්නේ ඔය ඉර බහගෙන යන ෂොට් එක ඒක අපි දාන්න වෙනම අර අපිට කියන්න බැරිුණානේ අර මෙතන කොල්ලටියක් හිටියා අර ඒක ගැන අපිට කියන්න බැරිුණානේ කතා කරන්න බැරිුණානේ අයිස් මේවා ටික ගාලා කොළ ටික බීමට දාලා කියනවා ගන්නකෝ කොළ ටික බීමට දැම්ම මෙතනින් ඒක තමයි අයිස් කෑවනේ ජීවිතේ ගානක් නැතුව කොළ ටික බීමට දැම්මා කියා සතුටුයි ඇත්තටම මේ මෙහෙම මෙතනකට පොඩි ඒ වගේ වයසේ කොල්ලෝ ටිකක් ඇවිල්ලා පාඩුවේ මේ බීච් එක දිහා බලලා යන එක සතුටුයි ඒත් ඉතින් අර මොකද දැන් ඔය වගේ කොල්ල කොච්චර නාස්ති වෙනවද මොන වතුර ඒ ෂොට් එක වලට වෙන්නන්නේ දැන් නැහැ මේ නාස්ති වෙලා යන මිනිස්සු ගොඩේ මෙතනට ඇවිල්ලා අයිස් එකක් කාලා ෆොටෝ එකක් ගහලා යන එක සතුටුයි ඒ වගේම තමන් කන බොන දෙයක් පොරුවට නිකන් මේ මොහොතට විසික් කරලා ඩස්බින් තියෙද්දි ඔව් මෙච්චර ඩස්බින් තියෙද්දි මේ නිකන් මොහොතට විසික් කරලා දාලා යන එක ඒක මාස් යත කාලා ගන්න වැඩක් කාලා ගන්න වැඩක් කියන්නේ ඉතින් ඒක ගන්නන්න ඕනේ දේවල් කියලා දෙන්න ඕනේ ආපු දෙයක් බොරුවට බිම දාන්න නැතුව අතේ එක ගුලි කරගෙන ගිහිල්ලා ඩස්බින් එකක් තියෙන තැනකින් දාන්න ඉතින් සමාජයෙන් වෙන්න ඕනේ ඒක සමාජයෙන් නෙමෙයි ඒක මුලින්ම ගෙදරින් එන්න ඕනේ ගෙදරින් ඔව් පේනවනේ අතන ඉන්න මේවා කොට කපුට ගොඩයි ප්ලාස්ටික් ඊටසේ අතනට යන්න එපා කියලා තියෙනවා කිඹුල්ලු ඉන්නවා කියලා අර බෝඩ් වල තියෙනවා කිඹුල්ලු ඉන්නවා ආයෝ ඔව් අර තමයි මේ සම්පූර්ණ වීඩියෝ දාන දේ අපි පොඩි පොඩි කැලරි ටිකක් දායි මොන හරි දේවල් ටික ඔව් ඉතින් අපි මේක දාන්නේ වටපිටාව එදා වගේ තමයි ඉතින් මේ දුවන පොඩ්ඩක් නැවතිලා මේ වගේ මිනිස් තමන්ගේ පවුලත් එක්ක පොඩ්ඩක් සතුටින් ඉඳලා මොහොත දිහා බලන් ඉඳලා යන්න පරිසරයට හානි කරන්නේ නැතුව. ඔච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ නේ. මාර ලස්සනට බලන්න. හරිද? මෙතන කොච්චර මේ ප්‍රශ්න විසඳගෙන ගිහිල්ලාද මිනිස්සු? ප්‍රශ්න විසඳන් ගිහිල්ලාද? සමහරවිට මේ වීඩියෝ එක බලන එක්කෙනෙකුත් ඉන්නවා එයාගේ ප්‍රශ්න ඇවිල්ලා මෙතනට වෙලා ඉඳලා රෑ එළි වෙනකම්
එයාගේ ප්‍රශ්න ටික අමතක කරගන්න ඉඳලා ගිහිලා තියෙනවා මාත් එක ගිහිලා තියෙනවා. එයාත් අර X ලගේ කියන්නේ ක්‍රෂ් එක. ක්‍රෂ් එකක්ද එක්ස්ද? X ක්‍රෂ් එක. එතකොට එයාත් මෙතෙන්ට ඇවිල්ලා එයාගේ පරණ ප්‍රශ්න වර්ගයක් රෑ එළියනකන් ඉඳලා ගිහිල්ලා තියෙනවා. මමත් අර පෝට් සිටි ඔය පාලම දකින්නකොට මතක් වුණා ඉතින් ජීවිතේ. ඉතින් මොහොත දිහා බලන් හිටියාම ඒව අමතක වෙනවා. මොහොත දිහා බලන් හිටියාම මතක් වෙන සීනුත් තියෙනවා ඉතින්. තමයි අමුතු ප්‍රයෝජන ගන්න ඉන්න මේක දාන්නේ නැහැ කියලා මම හිතුවා. ඔව් සමහරවිට මේ YouTube කරන්නේ එයාට වෙන්න කියලා කියන්න පුළුවන්. ඒකින්ද මේ කෑල්ල දාන්නේ නැහැ කපලා තමයි දාන්නේ. සමහරවිට මම දායිත් දන්නේ නැහැ වෙනම. එතකොට අපි එහෙම මේ වීඩියෝ එක අපි නවත්තමු. මේක පොඩි කෑල්ලක් විතරයි. ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.